ආදරණීය ජීවිතය. ඊට පස්සේ අනිත් අපේ ආදරණීය ජීවිතයත් එක්ක මේ විදිහට මුණ ගැහෙනකොට අපිට පුද්ගලයන් විදිහට ආයතන විදිහට විවිධ බලාපොරොත්තු තියෙනවා, ඉලක්ක තියෙනවා, සිහින තියෙනවා. මෙන්න මේ දේවල් යහපත්ව සාර්ථකව ඉටු කරගන්නට වටින ඉතාමත් වැදගත් කතා බහකට අපි යන්න සූදානම් වෙනවා. ඒ සඳහා සුදුසුම ආයතනයක් පිළිබඳව ඉතාමත් වටින තොරතුරුවත් එක්ක කතා බහ කරන්න බලාගෙන අපි අද දවසේදී ආරාධනා කරා LOLC පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මොන්ටිනි වර්ණකුල මහතාට. ආයුබෝවන්. මම හරියට නම කිව්වා නේද? හරි. ඒ සමගම අපි ආරාධනා කළා LOLC පුද්ගලික සමාගමේ පුද්ගලික මූල්‍ය ප්‍රධාන කළමනාකරු අරුණ ලෝගුස් මහතාට. ආයුබෝවන්. අයිබෝන් තරංග. අපි අද දවසේ මේ කතා බහ කරනකොට මම කියවනේ සිහින බලාපොරොත්තු සහ ඉටු කර ගන්න අවශ්‍ය දේවල් වෙනුවෙන් හොඳ ආයතනයක් කියලා. එතකොට මේ ලංකාවේ විශාලතම මූල්‍ය ආයතනය සමාගම විදිහට මේ LOLC ෆයිනෑන්ස් පිළිබඳව පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ ඔබතුමා අපිට. ඔව් තරංග මං පොඩි පුරෝකථනයක් ගන්නම්. 1980 වසරේදී තමයි ලංකාවේ ලංකා ඔරික්ස් ලීසිං සමාගම ස්ථාපිත වෙන්නේ. ඒ ජපානයේ ඔරික්ස් සමාගම හා ඒකාබද්ධව එවකට ප්‍රශ්නයක්ව තිබූ මේ ව්‍යාපාරිකයන්ට යන්ත්‍ර සූත්‍ර සහ වාහන ලබා ගන්න එවකට තිබුණේ කාරක ප්‍රාග්ධනයෙන් තමයි නැත්නම් වර්කින් කැපිටල් වලින් තමයි මේක සපුරගත්තේ. ඒක එච්චර සුදුසු ක්‍රියාමාර්ගයක් නෙමෙයි. ඒ හින්දා ලීසිං ක්‍රමය නැත්නම් ලීසිං කියන ප්‍රොඩක්ට් එක ලංකාවට හඳුන්වලා දෙන්නේ ලංකා ඔරික්ස් ලීසිං සමාගම 1980 වර්ෂයේදී. ඉතින් ඒක සම්පූර්ණ ලීසිං සමාගමක් විදියට අපි කාලයක් තිස්සේ ගනුදෙනු ව්‍යාපාර කටයුතු කරා. ලංකාවේ ප්‍රමුඛතම ලීසිං සමාගම විදියට. ඊට පස්සේ 2018 වසරේදී මේ ලංකා ඔරික්ස් ලීසිං සමාගම ඒවකට ලංකාවේ තිබූ විශාලතම ශුද්ධ මූල්‍ය සමාගම වන LOLC මයික්‍රෝ ක්‍රෙඩිට් සමාගමත් එක්ක ඒකාබද්ධ වෙනවා. වෙලා තවත් ශක්තිමත් විදියට ලීසිං සහ මයික්‍රෝ ක්‍රෙඩිට් ලබා දෙනවා. මේ ගමන අතරතුරේ 2002 වසරේදී ලංකා ඔරික්ස් ෆයිනෑන්ස් සමාගම ස්ථාපිත වෙනවා. ඒ මහ බැංකුව යටතේ ලියාපදිංචි කරලා මහජන මුදල් ලබා ගන්න අවසරය ලත් ලංකා ඔරික්ස් ෆිනෑන්ස් සමාගම. ඉන්පසු තමයි මේ මුල්‍ය ශාස්ත්‍රයේ විශාලතම පෙරළිය වෙන්නේ 2022 වසරේදී මේ ලංකා ඔරික්ස් ෆිනෑන්ස් සමාගම ඒවකට ලංකාවේ තිබුණු තෙවන විශාලතම ෆයිනෑන්ස් සමාගම වන කමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් සමාගම සිංහපුත්‍ර ෆයිනෑන්ස් සමාගම සහ LOLC ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් සමාගම කියන සමාගම් තුන ඒකාබද්ධ කරලා LOLC ෆයිනෑන්ස් නමින් දැවැන්ත ආයතනයක් පිහිටවනවා. මේ ආයතනය මේ වෙනකොට ලංකා රේටිං සමාගමෙන් A+ ශ්‍රේණිගත කිරීමක් අරගෙන තියෙනවා. ඒ සමගම බැංකු නොවන මූල්‍ය සමාගම් 31ක් පමණ තියෙන මේ වපසරියේ අපි අපේ මාකට් ෂෙයා එක 120කට වඩා අධික ප්‍රමාණයක් අපි සතුව තිබෙනවා. වත්කම්, ප්‍රාග්ධනය, ශාඛා ජාලය, සේවකයන් ඒ වගේම ලාභාංශතුනුත් ඉතාම විශාලයි. ඉතින් අභිනවයෙන් කියන්න පුළුවන් ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගම කියලා. ලංකාවේ බැංකු නොවන විශාලතම මූල්‍ය සමාගමත් එක්කයි අපි මේ කතා බහ කරන්නේ. දැන් අපි එනවා මේ සමාගමෙත් වැදගත්ම තැනට. අරුණ ලෝකුස් මහත්මයාත් එක්ක කතා කරනකොට මේ පුද්ගලික මූල්‍ය පහසුකම් අංශය ගැන අපි කතා කරන්න ඕන. ඔබතුමාට ගැන කතා කරන්න ලොකු අයිතියක් තියෙනවා. ඔව් තරංග බොහොම ස්තුතියි. මෙතුමාට සඳහන් කරපු පරිදි ඇත්තටම LOLC ෆයිනෑන්ස් ආයතනය කියන්නේ විශාල මූල්‍ය පහසුකම් රාශියක් තියෙන සමාගමක්. ඒකෙන් එක වැදගත් අංශයක් තමයි පුද්ගලික මූල්‍ය අංශය කියලා කියන්නේ. ඒ කියන්නේ නිකන් සාමාන්‍යයෙන් ලේසි අදහසක් දුන්නොත් එම හොඳ ආදායමක් තියෙන හොඳ ව්‍යාපාරයක් කරගෙන යන තමුන් ස්ථිර රැකියාවක් කරන කෙනෙක්ට නම් ඉතාම පහසුවෙන් බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් ණය මුදල් ලබා ගැනීමේ පහසුව තියෙනවා. සහ ඔවුන්ට ඉතාම ලේසියෙන් එම ආයතන වලට ඇක්සස් කිරීමේ හෝ අවකාශ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් එහා සමානව බැලුවොත් එම ඒකේ අනිත් පැත්ත බැලුවොත් එම අපේ සමාජය තුළ ඉන්නවා කුඩා ව්‍යාපාරයක් කරන, ස්වයං රැකියාවක් කරන, එහෙම නැත්නම් ස්ථිර ආදායමක් ලියවිලි වලින් පෙන්වන්න බෑ. හැබැයි ඒගොල්ලන්ගේ ජීවන රටාව ඉතාම මහන්සියෙන් කරගෙන යන කොට්ටාශයක් ඉන්නවා. ඉතින් මේ කොට්ටාශයට ගොඩක් වෙලාවට මේ ගනුදෙනු කරුවන්ට ගොඩක් වෙලාවට විධිමත් මූල්‍ය ආයතනයකට අවකාශ වීමේ ගැටලුවක්, චැලෙන්ජ් එකක්, අභියෝගයක් තියෙනවා. ඉතින් ඒක පුරවන්න ඒකට විසුමක් විදියට තමයි ඇත්තටම මේ පුද්ගලික මූල්‍ය අංශය අපි පිහිටුවලා තියෙන්නේ. ඒතර මෙහිදී අඩු ආදායම් ලාභී කෙනෙක්ට උනත් ව්‍යාපාරයක් පටන් ගන්න
ව්‍යාපාරයේ තියෙන ව්‍යාපාරය එතනින් එහාට ඊළඟ මට්ටමට ගෙනියන්න. නිවාසයක් තියෙනවා නම් නිවාසය අලුත් වැඩියා කටයුතු තමුන්ට ඉඩමක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඉඩමක් මිලදී ගන්න. එතනින් එහාට තමුන් කෘෂිකාර්මික කටයුතු නියැලීලා ඉන්නවා නම් කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දෙන්න. අපි දකිනවා ගොඩක් වෙලාට විදේශගත වීම සඳහා ගොඩක් උත්සාහ දරනවා. ඒ අවස්ථාවලදී සමන්ට පොඩි මුදලක් තියෙනවා. හැබැයි සමුන්ට සම්පූර්ණ මුදල් ප්‍රමාණය නැත්නම් ඒකෙදී උනත් අපිට විදේශගත වීමේදී ඒ අවශ්‍ය කරන මූල්‍ය පහසුකම් සලසලා දෙන්න පුළුවන්. කෘෂිකාර්මික ණය ගත්තොත් එහෙම කෘෂිකාර්මික ණය කටයුතු වලදී ඇත්තටම අවශ්‍ය කරන්නේ තමුගේ කන්නයට අදාළව වාරික ගෙවීමේ හැකියාවක්. ඒ පහසුකම් පවා අපි සලසලා දීලා තියෙනවා. තමුගේ ආදායමේ හැටියට ඒ ගෙවීම කරන්න පහසුකමක් ලබා දෙන්න පුළුවන්. ශ්‍රී ලංකා වාසී හරියට වැඩක් කරන ඕනම කෙනෙකුට ඒ කියන්නේ මේ පහසුකම් ටික ලැබෙනවා කියන කාරණාව. දැන් මේ අපි ඔය සියලු දේවලුත් එක්ක බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවනේ මේ නවීකරණ වීම ඩිජිටල් කරණය තුළ අපිට කොහොමද ආයතනකින් මේ පහසුකම් ටික ලැබෙන්නේ? මූල්‍ය විවිධාංගීකරණය වගේ දේවල් කොහොමද සිදු වෙන්නේ කියන කාරණාව. LOLC ෆයිනෑන්ස් කොහොමද? ඔව් තරංග දැන් මේ ඩිජිටල් කරණය දිහා බැලුවොත් මේක අපි ලේසි කොටස් දෙකකට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි ගණදුණු කරුවාගේ පැත්තෙන් ඔහුට ඩිජිටල් කරණය සඳහා හම්බෙන ප්‍රවේශය සහ ආයතනයේ පැත්තෙන් ආයතනයේ මේක ප්‍රොසෙස් කරන මේක මේ ව්‍යායාමය කරන පැත්තෙන් අපි කොච්චර ඩිජිටල් කරණයක් කරලාද කියලා. අපි ඇත්තටම ගත්තොත් දැනට කුඩා ණය සහ සුළු හා මධ්‍ය පරිමාණ ණය ප්‍රොසෙස් කිරීම. එහෙම නැත්නම් ආයතනය තුල අනුමැතිය සහ ණය ලබා දීම අපි සම්පූර්ණයෙන් ඩිජිටල් කරණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේකට කලින් අවුරුදු 5කට කලින් 6කට කලින් තනිකර අපි කියනවා මැනුවල් සිස්ටම් එකකට තිබුණ මේ ණය අනුමැතිය සහ ණය ලබා දීම අපි ඩිජිටල් කරණය කරලා තියෙන්නේ. නමුත් ඒක ගණදුණු කරුවට පේන්නේ නැහැ. ඒක එයාට ලේසියක් විතරයි. එයාගේ වැඩේ ඉක්මනට කිරීමක්. අපි දැන් ගණදුණු කරුවා පැත්තෙන් බැලුවොත් අපි ඉතා විශාල අඩිතාලමක් දාගෙන තියෙනවා. මම උදාහරණයක් විදිහට කියන්නම්. අපි ණය පොත අපි ණය ලබා දීලා තියෙනවා. මේ ගණදුණු කරුවන් අපිට මාසිකව යම්කිසි අපසුගියමක් කරන්න ඕනේ. එතකොට දැනට අපේ ආයතනයේ මාසිකව අපි එකතු කරන මුදල් වාරික විදියට එකතු කරන මුදල් වලින් 160කට වඩා අධික ප්‍රමාණයක් අපි ඩිජිටල් කරණය හරහා තමයි ලබා ගන්නෙ. ඒකෙන් බලන්න වෙලා තියෙන පහසුව. ඇත්තට මේක කොවිඩ් වසංගතයෙන් පසු අපි ඇඩැප්ට් කරපු දෙයක්. මිනිසුන්ට ට්‍රැවල් කරන්න නැත්නම් ට්‍රාන්ස්පෝර්ට් එක අපහසුතාවයක් තිබුණා. ඊට පස්සේ බලශක්ති අර්බුදයක් තිබුණා රටේ. ඒ කාලේ මිනිසුන්ට කාලය සහ ට්‍රාන්ස්පෝර්ට් කරගන්න බැරුව හිටියා. ඉතින් මේක අපි මේක හඳුන්වලා දීලා තිනවා යෙදුමක් කරහා ඇප් එකක් කරහා ඔවුන්ට LOLC ෆයිනෑන්ස් සමාගමේ ගිණුමකට මුදල් බැර කරාම අපි ඔටෝ ඩෙබිට් සිස්ටම් එකක් මාර්ගයේ ඒ ඔහුගේ ගිණුමට නැත්නම් ඔහුගේ ණය වාරිකයට අදාළ මුදල් එකතු කරගන්න පුළුවන්. ඒකෙන් ගණදුණු කරුවාගේ වෙලාව වාහනයක් අරගෙන වෙන කෙනෙක් හෝ තමන් LOLC ශාඛාවකට ඇවිල්ලා ඒ කරන ගෙවීම ඒක දැන් ඔබට මේ මොහොතේ පුටුවේ ඉඳන් ඔබට ගෙවීම කරන්න පුළුවන් ඔබ ණයක් කරක් තියෙනවනම්. ඒක එකක්. ඒක උන්ට ලොකු පහසුවක්. අපි දෙවනි විදිහට ගත්තොත් තරංග ඔබ විශ්වාස කරනද ඔබට මේ මොහොතේ අපේ LOLC ඇප් එක නැත්තම් යෙදුම භාවිතා කරලා ඉතිරි කිරීමේ ගිණුමක් විවෘත කරන්න පුළුවන්. ඔබට ස්ථාවර තැන්පතුවක් දැන් විවෘත කරන්න පුළුවන් ඔබගේ ඕනෑම බැංකුවක තියෙන සල්ලි වලින් LOLC සමාගමට සල්ලි බැර කරලා. ඉතින් ඒකත් ඊටාම ලොකු පහසුවක්. විශේෂයෙන්ම කිව්වොත් රන් ගණදුණු. දැන් අපි රන් ගණදුණු කරන්න සාමාන්‍යයෙන් අපේ ගණදුණු කරුවෙක් LOLC ෆයිනෑන්ස් ආයතනයට එන්න ඕනේ. මොකද ඒ රත්තරන් භාණ්ඩය ගෙනල්ලා දීලා ඒ නිලධාරි මහත්තයට පෙන්නලා ඒක අපි කියනවා ඒක බර මනිනවා. ඒක රත්තරන් වල ක්වොලිටි එක මනිනවා. කළා තමයි අපි ඒක සේප්පුවට දාලා ණයක් විතර ලබා දෙන්නේ. දැන් ඒක කරාට පස්සේ ඌ සල්ලි අරන් යනවා. ඊට පස්සේ ආයෙත් ඒකට සල්ලි ගන්න අවශ්‍ය වුණොත් ඔය දන්නවා රන් මිල බොහොම පහුගිය වසර තුලම ඉතා ඉහළ වෙනවා වැඩි වෙනවා සීග්‍රේන් ඉහළ යනවා. එතකොට මේ පුද්ගලයන්ට තවත් වැඩිපුර ණය ගන්න අවශ්‍යයි. ඉතින් ඒකට ආයෙත් ශාඛාවකට ඇවිල්ලා ආයෙත් ඒ තමන්ගේ ඩොකියුමන්ට් එක දීලා දැන් මේ LOLC ඩිජිටල් කරණය රන් ණය ඩිජිටල් කරණය හරහා පළවෙනි දෙන්න අපි මේ කාලේ හැම අවස්ථාවකදී වටනවා කියන කාරණුත් එක අපිටත් වෙලාව පොඩ්ඩක් බලන්න වෙලාව ඇවිල්ලා. වෙලාව ඉතුරු කරගෙන රන් ණය යලිත් ලබා ගන්න මොකද්ද කරන්න ඕනේ? ඔව් තරංග. මම කිව්වා වගේ දැන් පරණ විදියට නම් ඔහු ගණදුණු කරුවා නිතරම ආයෙත් බැංකුවට එන්න ඕනේ ශාඛාවට එන්න ඕනේ. දැන් අපේ යෙදුම හරහා ඔහුට පුළුවන් ඔහුට නිරන්තරයෙන් ඔහුගේ යෙදුම යාවත් කාලීන වෙනවා
ඔබට ඔබ තිබූ රන් බාණ්ඩ සඳහා තියෙන වටිනාකමයි ගත්ත ණය මුදලයි අද වෙළඳපොලේ තක්සේරුව යනුව ඔබට තවත් රුපියල් 20000ක් 25000ක් 10000ක් ගන්න පුළුවන්. ඔබ ගන්න කැමතිද කියන එක. ඔව් ගන්න කැමති නම් ඔබට ඒ යෙදුම අපිට ඒ ගනුදෙනු කරුවට යෙදුම හරහා බොහොම අපි කියනවා ස්ක්‍රීන්ස් දෙකකින් හෝ තුනකින් කරලා ඒ මුදල් ප්‍රමාණය ඔහුට අවශ්‍ය ගිණුමකට බැර කරගන්න පුළුවන්. ඒ හරහා ATM කාඩ් පතකින් හෝ වෙනත් ඕනෑම ගෙවීමක් කරන්න දාගන්න පුළුවන්. ඉතින් ඩිජිටල් කරණය අපි මෙන්න මේ ප්‍රමාණයට LLC ෆයිනෑන්ස් සමාගමේ ගනුදෙනු කරවන්න හරහා ගෙනල්ලා තියෙනවා. ඉතාමත් වටිනවා හැම මොහොතකම අපිට වෙලාව කාලය වටිනවනේ නේද ව්‍යාපාර කරනකොට ඉතාමත් වටිනවා. දැන් මේ සියලු කාරණා එක්ක අරුණ ලෝකුස් මහත්මයා දැන් මේ පුද්ගලික මූල්‍ය පහසුකම් යටතේ ව්‍යාපාර ණයක් හෝ එහෙම නැතිනම් නිවාස සංවර්ධන ණයක් ලබා ගන්නකොට ආයතන ගොඩක් ලංකාවේ තියෙනවනේ මෙවැනි පහසුකම් ලබා දෙන. ඒ ආයතන වලින් මේ ආයතන කොහොමද වෙනස් වෙන්නේ? ඔකට තරංග ඕනම ආයතනයක හොත් දෙන ලේසි මුත්‍රය තමයි අපේ පොලිය අඩුයි. මම ණය මුදල් ලබා ගන්න පුළුවන්. කෙටි කාලයක් ඇතුළත ලබා ගන්න පුළුවන්. මම හිතනවා LLC ආයතනයේ හැම පැත්තකින් ගත්තොත් කොහොමත් අපි එතන ඉන්නවා. හැබැයි LLC ආයතනයේ ණය දෙන මූල්‍ය පහසුකම් දෙන ආයතනයක් විදිහට ප්‍රධාන වශයෙන්ම හිතන දෙයක් තමයි වගකීමෙන් යුතුව ණය ලබා දීම කරන්නේ කොහොමද? සහ ණය ලබා දුන්නායින් පසුව ඒ ගනුදෙනු කරුවාගේ දීර්ඝකාලීන ප්‍රගතිය, දීර්ඝකාලික වර්ධනය අපි කොහොමද ස්ථාවර කරන්නේ කියන එක. ඉතින් ඒක මම හිතනවා අපි ආයතනයක් විදිහට මේ ගනුදෙනු කොට්ටාශය ගොඩක් වෙලාවට මූල්‍ය පහසුකම අවශ්‍යයි. හැබැයි ලබා ගැනීමට තියෙන අවකාශ ගොඩක් අඩුයි. එතකොට ගොඩක් ආයතන එනවා, ණය මුදල් ලබා දෙනවා. සමහරක් වෙලාවට ඒ එකම ගනුදෙනු කරුවා වට ගොඩක් ආයතන රැස් වෙනවා. හැබැයි අපි අපේ ණය මුදල් ලබා දීමේදී ප්‍රධාන වශයෙන්ම සලකන කාරණාවක් තමයි කොහොමද අපිට පුළුවන් වගකීමෙන් යුතුව ණය මුදලක් දෙන්න. ඒ ණය මුදල් ලබාගෙන ඒ ගනුදෙනු කරුවා හිටපු ස්ථානයේ සිට ව්‍යාපාරයක් නම් ව්‍යාපාරය ඊළඟට කොයි මට්ටමට ගෙනියන්න පුළුවන්ද? නිවසක් සාදා ගන්න කෙනෙක් නම් කොයිතරම් ඉක්මනට තමුන්ගේ ජීවන තත්ත්වය නගා සිටව ගන්න පුළුවන්ද? කෘෂිකාර්මික කටයුතු කරපු කෙනෙක් නම් මීට වඩා කෘෂිකාර්මික කටයුතු තව කොහොමද එයාගේ වැඩි දියුණු කරගන්නේ කියන එක ගැන ලොකු අවධානයක් යොතුව මේ ගනුදෙනු කොට්ටාශය හරියට අඳුරාගෙන පහසුකම් ලබා දෙන එක තමයි ඇත්තටම කරන්නේ. ඔය කියන ඉක්මනින් පහසුව ණය ලබා ගැනීමේ පහසුව සහ සාධාරණ පොලි අනුපාතයක් ඒ හැම එකක්ම අපේ ආයතනයේ ණය මුදල් ලබා ගත්ත කෙනෙක්ට මුදල් පහසුකම් ලබා ගන්න තැනට අත්දැකීම් අනිවාර්යෙන් ලබා ගන්න පුළුවන්. එතනින් එහාට ගියන් පස්සේ ගනුදෙනු කරුගේ සම්පූර්ණ මේ මූල්‍ය පහසුකමත් එක්ක යන ගමනේදී LLC ආයතනය ඉතා වකිව ආයතනයක් විදිහට නිතරම සහයෝගයෙන් සහ සම්බන්ධතාවයේ තියාන කටයුතු කරනවා. එම ණය මුදලින් හිටපු තත්වයෙන් ඊළඟ මට්ටමට මේ ගනුදෙනු කරුවාව රැගෙන යන්න. දැන් ආරම්භ කරන්න පුළුවන් යම් ආයතනයක් පවත්වාගෙන යෑමත් යම් මට්ටමකට කරන්න පුළුවන්. හැබැයි මේ පාරිභෝගික විශ්වාසය කියන එක නිරන්තරයෙන් පවත්වා ගනිමින් ඒක තවදුරටත් යාවත්කාලින කරමින් ඒ තත්ත්වය උසස් කරමින් මේ දේවල් කරගෙන යන්න මොන වගේ පියවරක් දරන් තියෙනවද ඔබතුමාලා? ඇත්තටම තරංග දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ බැංකු නොවන මූල්‍ය සමාගම් 31ක් ලංකාවේ තියෙනකොට ඉතාම දැඩි තරංගාරීත්වයක් තියෙනවා. ඉතින් අපේ ගනුදෙනු කරුවන්ට අපි හැමතිස්සෙම බලලා තියෙන්නේ කොහොමද පහසුව සලසන්නේ කියලා. මොකද අපි ගත්තොත් ණයක් කියන එක ඕනම ආයතනයකින් ගන්න පුළුවන්. ඒක මහ බැංකුව අනුමත කළ ආයතනයක් වෙන්නත් පුළුවන්, සාමාන්‍ය ආයතනයක් වෙන්නත් පුළුවන්. ඇත්තටම අතමාරුවක් වුණත් කරගන්න පුළුවන්. ඒ ණය කියන්නේ ඒක. නමුත් අපි ප්‍රමිතිගත කරලා තියෙනවා අපේ ගනුදෙනු කරුවන්ට හැමදේම. ඒ කියන්නේ ඔවුන් ලබා ගන්න එන පහසුකම අනිවාර්යයෙන්ම යම්කිසි නිශ්චිත කාල සීමාවක් ඇතුළත ලබා දෙන්න අපි පොරොන්දු වෙලා තියෙනවා. ඒක සුළු අරුණ කතා කරා වගේ පොඩි ණයක් වෙන්න පුළුවන්. කෘෂිකාර්මික ණයක් වෙන්න පුළුවන්. නැත්නම් SME නැත්නම් ඒ කියන්නේ මධ්‍ය පරිමාණ ණයක් වෙන්න පුළුවන්. මේක ප්‍රමිතියක් ඇතුව තමයි කරන්නේ. මොකද මම එහෙම කියන්නේ තරංග අපි මේ සියලුම අපේ ණය ප්‍රොසෙසින් ශාඛා 200කට වැඩිපුර තියෙන මේ ශාඛා ජාලයෙන් ගේන ඉන්ක්වයරිස් එහෙම නැත්නම් ණය අයදුම්පත් එක තැනකින් තමයි අපි සම්පූර්ණයෙන් ප්‍රොසෙස් කරන්නේ. ඒක තමයි අපේ ඒකේ රහස. ඒක විශාල කාණ්ඩායමක් ඉන්නවා මේ සියලුම ණය අයදුම්පත් බලලා ඒ ණය ප්‍රොසෙස් කරලා ඒ අවශ්‍ය කරන ගෙවීම් කරනවා. ඉතින් ඒ හැම දෙයකටම යම්කිසි නිශ්චිත කාලයක් තියෙනවා. ඉතින් මේක තමයි අපි දැන් දවසකට ණය ඔබට කිව්වොත් ණය 800ත් 1200ත් අතර ප්‍රමාණයක් අපි දවසකට සකසුරුම් කරනවා. ඉතින් ඒක මං හිතන්නේ ලංකාවේ බැංකුවකටවත් ඒ තරම් ප්‍රමාණයකට යන්න බෑ. ඉතින් අපේ ඒකම තමයි ගනුදෙනු කරුවට තියෙන විශ්වාසය. අපි ගත්තොත් තැන්පතු සහ මූල්‍ය තැන්පතු සහ ඉතිරි කිරීම ගනුදෙනු කරුවන් සක්‍රීය ගනුදෙනු කරුවන් ලක්ෂ 6කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවා. එහෙම නැත්නම් ණය
ණය රන් අය මේ ඔක්කොම ණය විදියට සලකලා ගත්තොත් ඉන්න ගණදුරුකරුවන් ලක්ෂ 5කට වඩා අධික ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මේ හැමෝමම දවස ගානේ දැනුවත් කරමින් අපි පුළුවන් තරම් ඩිජිටල් කරණයට යනවා. අපි ඉදිරියේදී ගණදුරුකරුවට තමාගේ යෙදුමකින් තමාගේ ඇප් එකකින් ණයක් අයදුම් කරන්නත් අපි ඒක ආයතනයේ පිටුපස්ස අපි කියනවා බෑක් එන්ඩ් එකේ ඒක ප්‍රොසෙසින් කරන්නත් අපි යම් කිසි ක්‍රියාමාර්ග අරන් යනවා. අපි හිතනවා ඊටාම ළඟදී අපිට ඒක ගණදුරුකරුවන්ට හඳුන්වලා දෙන්න පුළුවන් කියලා. දැන් මේ අරුණ ලොකුස් මහත්මයා දැන් යම් ව්‍යාපාරිකයෙකුට ව්‍යාපාරික ණයක් ලබා දෙනවට එහා ගිහිල්ලා තවත් මොනවා හරි දේවල් ලබා දෙනවද යම් යම් සේවාවල් තියෙනවද උතුම්? අනිවාර්යෙන් තරංග. මේක මම ඇත්තටම කලින් කිව්ව කාරණාවත් එක්ක සම්බන්ධ වෙනවා. කොහොමද අපි ගණදුරුකරුවෙක්ව ඊළඟ මට්ටමට ඔසවා තබන්නේ කියන එක. ඒතනදී විශේෂයෙන්ම අපි මේ සඳහන් කරනෝනේ තරංග ව්‍යාපාරික ප්‍රජාවට දෙන ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන් ප්‍රමාණය. ඊට අමතරව ගණදුරුකරුවන් මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන මේ මාස 10 ඇතුළත අපි ඇත්තටම මෙනොට ඒ වගේ වැඩසටහන් 80කට අපි නොමිලේ ආයතනයේ පැත්තෙන් සම්පූර්ණ ආයතනයේ පැත්තේ අනුග්‍රහයෙන් අපි ලබා දීලා තියෙනවා. ඉතින් ඒ තුලින් හැම ව්‍යාපාරයක් කරන කෙනෙක්ට වෙන්න පුළුවන්, සාමාන්‍ය පුද්ගලයෙක්ට වෙන්න පුළුවන්, ගණදුරුකරුවෙක්ට වෙන්න පුළුවන්. කොහොමද මූල්‍ය සාක්ෂරතාවය ඇතිව හරි දැනුවත් භාවයකින් යුතුව නිවැරදිව ණය මුදලක් අරගෙන තමුන්ගේ ජීවිතය තමුන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්න කියන එක ගැන ලොකු අදහසක් ගන්න පුළුවන් එම වැඩසටහන් තුලින්. ඉතින් ඊට අමතරව ණය මුදල් ලබා ගන්න ක්‍රමවේදය ඇතුළත මොන හරි නීතිඥයන්ගෙන් අවසර සහාය අවශ්‍ය නම්, තාක්ෂේරුකරුවන්ගේ සහාය අවශ්‍ය නම් අපේ මේ LOC ආයතනය හරහා බැඳිච්ච එම පහසුකම්නුත් අපිට ලබා දෙන්න පුළුවන්. නොමිලේ සහාය සම්බන්ධීකරණය අපේ පැත්තෙන් කරන්න පුළුවන්. අපිට තව විනාඩි 3ක් වගේ පුංචි වෙලාවක් තියෙනවා. මම ඔබතුමාගෙන් කැමතියි දැනගන්න. දැන් මම මේ අහපු ප්‍රශ්න වලට අමතරව ඔබතුමාට මොන වගේ දෙයක්ද අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට දෙන්න තියෙන්නේ? ඔව් මම කියන්න කැමතියි දැන් අපි ඇත්තොත් අපි මානව සම්පත ගැන කතා කරන මේ ආයතනයේ විශේෂයෙන්ම මොකද 2022 වසරේ ඉඳන් 23 24 වගේ වසරවල වල ලොකු බ්‍රේන් එකක් තිබුණා, නැත්නම් බුද්ධි ගලණයක් තිබුණා. විශාල ප්‍රමාණයේ පිරිසක් විදේශ රැකියාව සහ විදේශ අවස්ථාවන් සොයා ගියා. ඉතින් අපි අපේ සේවක මඩුල්ල ඉතා ගණදුරුකරුවන් සියම ඉතාමත් ආදරෙන් අපි රැක ගන්නවා. ඔවුන්ට මනා පුහුණුවක් දෙනවා. දැන් මේ අපි ඉන්න වසර අනුව ගත්තොත් AI තාක්ෂණය ඉතාමත් දියුණු තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි ඔවුන්ට කියලා තියෙන්නේ ඔබ AI තාක්ෂණය සම්බන්ධයෙන් ඉගෙන ගන්න, දැනුවත් වෙන්න. කවදාවත් AI තාක්ෂණය ඔබව රිප්ලේස් කරන්නේ නැහැ. AI තාක්ෂණය ඉගෙන ගත්ත කෙනෙක් තමයි ඔබව රිප්ලේස් කරන්නේ. ඉතින් අපි ඒක කියලා තියෙනවා. ඒ හරහා අපි කියන්නේ ඒ හරහා ගණදුරුකරුවන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබා දෙන්න පුළුවන්. මොකද ගණදුරුකරුවෝ තමයි අපේ ව්‍යාපාරයේ ඇත්තටම වටිනාම කොටස. අපිට අමතක කරන්න බෑ අපේ සේවකයන්. ඉතින් මෙන්න මේ කරුණු දෙක මම විශේෂයෙන්ම කියන්න ඕන තරංග. ස්තුතියි. මේ අවසාන වශයෙන් ඔබතුමාට අපි කැමතියි දැනගන්න විශේෂයෙන්ම දැන් අපි බලාගෙන ඉන්න අයටත් හිතනවාදී අපි කොහොමද LOC සමාගම එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. කොහොමද මේ සම්බන්ධතාවය ඇති කරගන්නේ? ඉතාම පහසුයි තරංග. අපි ඇත්තටම දුරකථන අංකයක් මෙතන සඳහන් කරන්නම්. ඒ දුරකථන අංකය ඉතාම පහසුයි මතකයේ තබා ගන්න. 13යි 17 කියන අංක හතරට ඒ කියන්නේ කෙටි අංකයක්ම තියෙනවා. අපි මේ හඳුන්වා දීලා තියෙනවා. 13යි 17 කෙටි අංකයට ඔබ අමතමක් ලබා දුන්නොත් අනිවාර්යෙන් අපේ නියෝජිතයෙක් ඔබ සම්බන්ධ වෙයි. ඊට අමතරව අපේ ලංකාපුරා පිළිදලා තියෙන ශාඛා ජාලය 200කට අධික ශාඛා ජාලයක් තියෙනවා. ඔබට ළඟම ශාඛාවට ගොස් එවි කළමනාකරු හෝ එහෙම නැත්නම් පුද්ගලික න්‍යායාංශයේ සුපරීක්ෂක මහතා හමු වීමෙන් ඒ තොරතුරු ටික ලබා ගන්න පුළුවන්. තව විනාඩි 2ක් විතර දෙන්න පුළුවන් කියලා මගේ නිෂ්පාදක කන්නම කියනවා. හරි. මොකක්ද දෙන්න තියෙන අවසන් පණිවිඩය බවට පත් වෙන්න දෙදරන්නේ කවුරු හරි? ඔව්. මෙමන්ත් කීර්තිමත් ආයතනයක ඔබ ගණදුරුකරුවෙක් නම් අප ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපව මේ ස්ථානයේදී මේ ස්ථානයට ඔසවා තැබීම ගැන. ඒ පළවෙනි. දෙවනුව අපි ප්ලෙජ් කරනවා. නැත්නම් අපි අනිවාර්යයෙන්ම පවසන්න කැමති මේ ඩිජිටල් කරණය හරහා මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔබට ඔබගේ යෙදුමකට ඔබගේ ණය අවශ්‍යතාවය වෙන්න පුළුවන්, බැංකුව අවශ්‍යතාවය වෙන්න පුළුවන්, ඉතිරි කිරීම ගිණුම්, ස්ථාවර තැන්පතු හෝ ණය ලබා ගැනීම අපි නොදුරු අනාගතයේම ඔබගේ යෙදුමකට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් ඔබට හිතා ගන්නවත් අමාරු ඉතාමත් විශිෂ්ට ගණයේ සේවයක් අපි ළඟා කරන්න අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ පුදුමය බලාගෙන ඉන්න තමයි අපිට තියෙන්නේ නේද? බොහොම ස්තුතියි. අද දවසේදී මූල්‍ය ශාස්ත්‍රය පිළිබඳව කතා බහ කරනකොට ගයක් හදාගන්න, එහෙම නැත්නම් ගේ ඉතුරු වැඩ ටික කරන්න, ඉඩමක් ලබා ගන්න, නැත්නම් ව්‍යාපාරයක් පටන් ගන්න, ව්‍යාපාරයක් පවත්වා ගන්න කෙනෙකුට ඊගාව පියවරට යන්න
මුදල් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ සියලු ප්‍රශ්න වලට උත්තරය ඔන්න අද ඔබට ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. LOLC පුද්ගලික සමාගම ඔබ සමග මේ වසර ගණනාවක ඉතිහාසයත් එක්ක බැඳිලා තියෙන විශ්වාසයත් එක්ක තවමත් රැඳී සිටිනවා. අනාගතයට තවත් අලුත් දේවල් අරගෝගේ විශ්මයන් එක්ක ඔබ මුණ ගැහෙන්න ඕන් බලාගෙන ඉන්නවා. ඒ සියල්ල අද දවසේදී අපිට පැහැදිලිව මේ විදිහට ප්‍රකාශ කරන්නට අපිත් එක්ක සාකච්ඡා කරන්නට කතා බහ කරන්නට අපේ ගෞරවනීය ආරාධනාව පිළි අරගෙන සහභාගී වුණු දෙපළට අපි ස්තුතිවන්ත වෙන්න සූදානම්. LOLC පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මොන්ටිනි වර්ණකුල මහතා බොහොම ස්තුතියි අද දවසේ ආවාට. බොහොමත් ස්තුතියි තරංග ඔබගේ නාලිකාවට අපිට කරපු ආරාධනාවට. ඒත් එක්කම LOLC පුද්ගලික සමාගමේ පුද්ගලික මූල්‍ය ප්‍රධාන කළමනාකරු අරුණ ලෝකුස් මහත්මයා ඔබට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි තරංග මේ දුන්න අවස්ථාවට බොහොම ස්තුතියි. හිරු කිරණ අතරින් පිනිදිලිසේ මද පවනේ ඒ සිසිලේ සිත සැනසිල්ලේ සිතුවිලි නිදැල්ලේ ජීවිතයේ ආදරයමාලියවේ ආදරණීය ජීවිතය දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.